Hi guys, welcome back to my channel. ඔයාලා බලනවාද කොහෙද මේ යන්නේ කියලා? යන්කෝ මම මගර යන ගමන් කියන්නම් අපි කොහෙද යන්නේ කියලා. ඔක්කොටම කලින් ගිහිල්ලා උදේට කාලයි. මොනා කරන්නත් ඉතින් බඩ පුරවගෙන ඉන්න පැය නේද? මම ඉතින් සුපුරුදු පරිදි ග්‍රේක්ස් එකට ගිහිල්ලා හොට් චොක්ලට් එකකුත් අරගෙන වෙන්දා වගේම මම ගත්තේ මාගරීටා පීට්සා එකක්. හබේ නම් ගත්තේ සොසේජ් රෝල් එකක්ද කොහෙද? ඒක මාරම රසයි. මේ පාර වින්ටර් එකට ඒගොල්ලෝ ගහලා තියෙන කප් එක හරිම ලස්සන ඩිසයින් එකක්. අපි කොහෙද දන්නවද යන්නේ? අපි යන්නේ ඩිසයිනර් අවුට්ලට් එකට ඇෂ්ෆර්ඩ් තියෙන. ගිහින් බලමු නේද මේ පාර බ්ලැක් ෆ්‍රයිඩේ වලට ඒගොල්ලන්ගේ මොනවාද දාලා තියෙන ඔෆර්ස් කියලා. මම නම් ඉතින් ෆුල් චිල් එකේ මගේ හොට් චොකලට් එකක් බොන ගමන් තමයි හිටියේ. උන් ඉතින් දැන් අපි නතර කරේ වාහනේට පෙට්‍රල් ටිකක් ගහගන්න. මම නම් ඉතින් පැසෙන්ජර් ප්‍රින්සස් නේ. එහෙම අය තව ඉන්නවද? ඔන්න ඉතින් සුපුරුදු පරිදි අපි ආයේ ගමන පිටත් වුණා. බලන්නකෝ මේ පරිසරයේ තියෙන ලස්සන අහස එහෙම මාරම ක්ලියර්. වලාකුළු අඩු දවසක්. දැන් නම් මෙහෙට එන්නේ සීතල වැඩි. බලන්නකෝ මේ චර්ච් එක. හරි ලස්සන චූටි ගමක් මේක. ඔක්කොමත් හරි මට ඩිසයිනර් අවුට්ලට් එකට ගියාට පස්සේ මට වීඩියෝ කරගන්න අමතක වුණා. එතනදී අපේ පරණ යාළුවෝ වගේකුත් හම්බ වුණා. හැබැයි මං ගත්ත ඔක්කොම දේවල් මේ වීඩියෝ එකේ අන්තිමට තියෙනවා. මෙන්න මේ චූටි කෑල්ල විතරක් මට වීඩියෝ කරගන්න මතක් වුණේ. හරිම ලස්සනයි නේද? පුංචි කාලට ආයේ යන්න හිතනනම් කියලා මට ඕක දැක්කම හිතෙනවා. ඔන්න ඉතින් මම මෙන්න මේව තමයි ගත්තේ. කොබරන්න කොච්චර සපත්තු තිබුණත් ගෙදර එක්කෙනෙක් ඉන්නවද උගොල්ලන්ගේ කොයි හරි යන්න ගියාම මට සපත්තු නැහැ කියලා. අපේ ගෙදර නම් ඒක කියන්නේ මගේ හබී තමයි. ඔය මං ගත්ත ෂූස් දෙක. මමත් ඉතින් එකක් ගත්තා. මේ තියෙන්නේ මගේ හබී ගත්ත තවත් ෂූස් දෙකක්. පේනවනේ මං කියපු කතාව බොරු නෑ නේද? ඇත්තම කිව්වොත් ළමයි මේ පාර නම් අපි ගොඩාක් දේවල් ගත්තේ නෑ. ඇත්තම කිව්වොත් සෙට් වෙච්ච ඒවා හම්බුනේ හරිම අඩුවේ. මම ලස්සන බෑග් එකක් ගත්තා. ඒකේ අන්බොක්සින් වීඩියෝ එකක් මම ඔයගලන්ට ඉක්මනට අරගෙන එන්නම්කෝ. ඔන්න ඔහොම තමයි එදා දවස අපි සතුටින් ගත කරේ. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම ඔයගලන් බලන්න එන්නම්.